සියලු දෙනාටම සුබ උදෑසනක්. ගරු ඉඩම්මා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා නියෝජනය කරමින් පැමිණි එතුමාගේ සම්බන්ධ වෙන ලේකම්තුමනි, උචිකාර පස්සම්පත් ඉඩම්මා වාරි මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් මහතුරුලා, ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අධ්‍යක්ෂවරු ඇතුළු සියලුම මහත්මයා මහත්මියනි, සුබ සාධක සංගමයේ සභාපතිතුමිය ඇතුළු සියලුම නිලධාරී මහතුරුලා, ඒ වගේම මහවැලි සේවක සංගමයේ ඉංජිනේරු සංගමයේ ඇතුළු සියලුම නිලධාරී මහත්මයාට අවසරයි. අපි දීර්ඝ කාලයකට පස්සේ මහවැලි බක්මහුලේ අද පවත්වන්න මෙතෙන් රැස්වෙලා සිටිනවා. සියලු දෙනාම ඉතාමත්ම අලංකාරව අද ඇවිල්ලා ඉන්නේ. අද හුඟක් සුවිශේෂී ප්‍රීතිමත් දවසක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මම හිතනවා මේ වගේ බක්මහුලක් පැවැත්වීම අපි නිකම්ම ප්‍රීතිය සතුට ලබා ගැනීමක් විතරක් නෙවෙයි, අපේ සමගිය දමුදුකම ඒ වගේම කණ්ඩායම් හැඟීම ඇති කරගන්න හොඳ අවස්ථාවක්. මොකද මේ වගේ අවස්ථාවක ඇති වෙන අපේ සුහදතාවය රාජකාරී වලට කෙලින්ම බලපාන. මේක අපිට අවශ්‍යයි. අපේ තියෙන ආතතිය නැති වෙලා හොඳ මානසික සැහැල්ලුභාවයක් ඇති වෙනවා මේ වගේ දේවල් වලින්. ඒ වගේම ගොඩ දෙනෙක් අද තමන්ගේ ශක්තිය, දක්ෂතාවය, ජවය පෙන්වන්න සූදානම් වෙලා ඉන්නේ. ඒකත් අපිට ඕනේ. අපි කවුද, කොහොමද, අපේ මොනවද තියෙන දක්ෂතා, හැකියාවන් කියලා පෙන්වන්න ගොඩ දෙනෙක් ආසයි. ඒ අවස්ථාව අද අපි උදා කරගන්නවා. ඒ වගේම මේක අපේ මහා සංස්කෘතික අංගයක්. ඒ කියන්නේ හෙළේ මහා සංස්කෘතික උළෙල කියන්නේ අපේ බක්මහුලලට බක්මහුලලා බොහෝ විට ගම් මට්ටමේ, නගර මට්ටමේ, ඒ වගේම ආයතනික මට්ටමේ තියෙනවා. අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා මේ පිටකේ බක්මහුලවල විවිධ ආයතන වලින් තියෙනවා. ඒ වගේ අපි අපේ සංස්කෘතියේ ධර්මීයමත් වශයෙන් මේ බක්මහුලල පවත්වනවා. ඉතින් ඒ වගේම අපි සියලු දෙනාගේම දායකත්වයෙන්, ඒ වගේම අපි අවට ඉන්න ආයතනවල අපිට අපේ ලංකා බැංකුව, ඒ වගේම වෙනත් ගොඩක් ආයතන අනුග්‍රහය දක්වලා තියෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න. ඉතින් ඒ අයගේ සහයෝගයෙන් ඒ අයත් මෙතෙන් පැමිණලා ඇති. ඒ සියලු දෙනාගේම සහයෝගයෙන් අද අපි මේ බක්මහුලල සාර්ථකව පවත්වගමු. කාලුකේ ඉතාම යහපත්. කොහොමද අපි මේක කොහොම හරි පවත්වනවද? ඉතින් අද සියලු දෙනාටම ඉතාමත් ප්‍රීතිමත් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරමින් මගේ අරමුණු පැහැදිලි කිරීම අවසන් කරන බොහොම ස්තුතියි. සියලුම සම්භාවනීය අමතකන් වෙනුවෙන් පුණ්‍ය ගැනීමේ නර්තනයක් වේදිකාවට ගෙන තමයි සෝදානම් වෙන්නේ. රට පුරාම අවුරුදු සිරිනෙන් බලන් නිරවතුමන් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදිනි දුගේ මංගල්ලේ මේ බලල් සිතගේ බැතුම් හිටුවේ මගේ සිනාරේ සිරිල පිරි ඕරඩු සිරිනේ සිතගේ බැතුම් හිටුවේ මගේ සිනාරේ
කොටු සරු එන්ටයි දුම්නස් දුරු එන්ටයි පහුගේ දොලේ අඟවේ කබර දුරු වෙලාම යන්ටයි ගෞරවයෙන් ඇරෙන් කර සිටිනවා. ඉතාමත් ලස්සනයි. මා හිතන්නේ ඒ බැලුම් ඉතාමත් අගකාර ලෙසින් අහස් තලයේ ඉහළටම ගමන් කරනවා. මා හිතන්නේ අද දවසේ ඉතාමත්ම සාර්ථක වෙවි. මේ පේන විදිහට දේශගුණයත් ඉතාම යහපත්. ඩාක්ටර් සිරිදනාම ගිරිගන්වල ලෙස ඇරෙන් කර සිටිනවා. රසායන අපේ මැනිකේ ආරක්ෂක දෙන්න වට්ටකගිරි අටගණන් කිරීම සැහුණු අමුත්තා සිවීම වට්ටකගිරි අටගණන් කිරීම සඳහා විසික දෙදෙනා පංග සභාව සහභාගී වෙන්නට මොකද හිතන්නේ? යන්නේ කියලා කෙනෙකුට අපි පොතේ නේදහම අපි සතුටු වෙන්නේ වැඩි කියලා. හොඳයි. ආසන මුත්‍රා නිදන් සිංහල හින්දු අල්පවුත් මෙන්න වාසනා මුත්‍රයට නිවැරදිව ඉලක්කයට එල්ල කරමින් තරගේ විනිශ්චයමයි අපට තරකරුවාගේ ජයග්‍රහී නම සඳහන් කළ ලබා දෙයි. එමන ඔබ ඉතාමත් ලිප්පණයෙන් අලියාට අස්තමීමේ කරණයට දීවන අවස්ථාවක් තිබෙනවා. විනිශ්චය මල්ලේ අපි සඳහන් කරමු. අශානි අලියාට ස්ථවිරතරගේ විනිශ්චය මල්ලේ
කොළඹ අවට පරිසරයත් අපිට ආශිර්වාද කරනවා. ඉතින් ආරච්චිල විදිහට මට හරි සතුටුයි මගේ ගමේ මගේ පවුලේ සියලුම සමාජිකයන් එක්කාසු කරගෙන මේ විදිහට සිංහල අලුත් අවුරුද්ද සමරන්නට ලැබිච්ච එක පිළිබඳව. ඉතින් අපි දන්නවා මේ අසින් වැටෙන එකදු දියබිදක්වත් නිස්කාරණේ මොහොතට යවපු නැති සාදම්බර ප්‍රෞಢ පරම්පරාවකින් තමයි මේ අපේ ජාතිය පැවතගෙන එන්නේ. ඒ ජාතියේ වත්මන් උරුමකරුවන් වන්නේ මේ මහවැලි අධ්‍යක්ෂ ජනරාල් තුමන් ඇතුළු මේ වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් තුමන් ඇතුළු අපේ මැති අමාත්‍යවරුන් ඇතුළු ඒ සියලුම දෙනා තමයි වර්තමානයේ ඒ පරම්පරාවේ සාඩම්බර උරුමකරුවන් වන්නේ. ඉතින් පදරංශයේ සහකාර අධ්‍යක්ෂකතුමිය ඇත්තටම එතුමියගෙන් අහන්නට කැමති මොකද හිතෙන්නේ අද දවසට? අතරේ ගොඩක් සතුටක් අද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මම හිතන්නේ සියලුම දෙනාට අද ගොඩක් සතුට දවසක්. කාර්යවලත් එක්ක හිරවලා ඉඳලා අද ගොඩක් සතුට වෙන දවසක් එලිම හරි. සංවිධායක මණ්ඩලයේ ගොඩක් සුදුමත් වෙනවා. මේ සැලසුම් කරලා ඉඳලා සැලසුම් කරලා තියෙනවා. ඔබ සහභාගී වුණාට සියලු දෙනා
ඉල්කඩුවට නූල ඇන්වීම යුගල තරඟ තවත් තරඟ විසින් එකතු කර තිබෙනවා. ඒ සියලු තරඟ පිළිබඳව අපට කොන්දේසින් ආරෝප කරන විරෝධ මහතා ඇතුළු කණ්ඩායම ඒ සඳහා සූදානම් කරන්න. ඉල්කඩුවට නූල ඇන්වීම යුගල තරඟ තවත් තරඟ විසින් එකතු කර තිබෙනවා. ඒ සියලු තරඟ පිළිබඳව අපට කොන්දේසින්
ප්‍රකාශන පත් කරනවා සදම සිනාම තරගය. තමයි අදත් කරන්න තිබුණේ විදිහට සරදාවෙන් ආරම්භ කරන්නට සීගණන්ගෙන ඒක සමග කොහොමද විදිහට තරගය සඳහා ඔබ සූදානම් සිටිනවා ඒ සඳහා සූදානම් වන්න කියලා අපි අද සිටිනවා. මොනම පිටින් සම්මාප්ත වෙනවා. මම තාම පිළිම තරගයක් වුණා හදා උත්සාහ කරන තම කණ්ඩායම කියලා දැක්කේ. මොකදනේ පිළිමේ කටයුතු සඳහා මම දැනේ අවුරුදු තරගයක් වුණා කණ්ඩායම 20ක් වුණා ඒ වගේම 80ක් රටේ ක්‍රීඩා කරනවා මම කියන්නේ මේ ඉතින් පුතේ මම කණ්ඩායම ඉස්සරහට යන්නේ තාමත් මනරම් මම කියන්නේ ඉදිරියට කරගෙන බලාගන්න පුළුවන් අපි බලමු කරනවා දිනාම කාවන්න මම කණ්ඩායම ඉස්සරහින් කරගෙන ඒක මම කණ්ඩායම සහභාගීතාවයක් තමයි ඉස්සරහට තියෙනවා අපි යාවක් කියන අවස්ථාවක් ඉන්නකම හරියටම ඊළඟ තරගාවලිය කරකවලා ආරම්භ කරනවා. ඒ අතරතුරේ තමත් සාකච්ඡාවක මානවී ප්‍රොසෙස් සේවය කරනවා. අපි බලමු ඉතින් අද මම කිව්වා ඔයාට මගේ පර්ස් කියන්න එපා කියලා දෙන්නේ. ඇයි ඔයා කිව්වා? මම ඔයාට කොච්චර ආදරෙන්ද මම පර්ස් එක අතට දාන්නේ කියලා.
හැකි සතු බුදු පෙරහරේ ගරු ලෙසටම යන සතු කලාවේ මේවයි ගෝ මොර ඇතුතු කලාවේ වන්දේ පලයල්ලා හොඳ හොඳ කොංගෙඩි තෝරා කාපල්ලා සතු මට කර තරංකරුවාගේ නම බන්දු.
ටික නංගි ලැබෙන දෙයක් නෑ කඩේ වරුණා මට උනාලයේ තනවලු නැගන්නේ මේ වටේ මල් සාරිය බඳේ වදින කොට බඹර තාලට හිත ගැස්සෙන සාරි පුටයට මාල දෙක තුන පාර වෙනකොට ගල්ලා මායෝ සුසකරංගෙට පෙන්න සුඹුල් මාසක රවට්ට ගල්ලා ඕල උඩ දමහල්ලා අපේ රංගනයත් එක්කම සාමාන්‍යයෙන් ඇත්තටම මේ මට බුදුන් කාලයක් හම්බුනේ මගේ ඩිවිෂන් එකේ හැමෝම බලන් ඉන්නවා මේ තරගේ ජයග්‍රහණය කරලා එනකම් මට තව එක chance එකක් දෙන්න පුළුවන්ද එක chance එකක් දෙන්න මට එක chance එකක් දෙන්න මම කොහොම හරි මේ තරගේ ජයග්‍රහණය කරනවා මම එකෙන් කරලා වෙන්න එකෙන්
Thank you.